චන්ද්‍රචේසර YouTube channel එක ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපිට කතා කරන්න අපි බලාපොරොත්තු වෙන දිලි රාසාදන ගැන. හැමේ තියෙන මොකද මේ රෝගියාට තිබුණේ කම්පෙත්තේ එහෙම මේ රෑෂ් එකක් තිබුණා. ඒ වගේම අහලා බලනකොට එයාගේ ඉකිලි වලත් ඒ විදිහම රෑෂ් එකක් තියෙනවා කියලා කිව්වා. ටීනියා කියන ආසාදනය ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් රින් වර්ම් කියලා කියනවා. මොකද මේ රින් වර්ම් කියන නම ඇදිලා තියෙන්නේ මේකේ වටේට ආසාදනය පැතිරෙනවා මැද හරිය සනීප වෙනවා. අපි ඔබට දැන් මේ වගේ රින් වර්ම් ආසාදනයේ හැමේ තියෙන වීඩියෝ එකක් පෙන්නන්න. ෆංගල් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා රින් වර්ම් කියලා කියන්නේ. රින් වර්ම් කියන්නේ මෙන්න මෙහෙම රවුම් මුදු වගේ එන්නේ කෙරවල තමයි ඉසිලා තියෙන්නේ. වැඩිපුර එන්නේ ඉකිලි ප්‍රදේශයේ. ඒතකොට ඉකිලි කසනකොට නියපොතු වලට මේ දිලීර ගිහිල්ලා කන කසනකොට කනට ඇවිල්ලා තමයි අපේ රෝගී ආවේ. මේ තියෙන්නේ රින් වර්ම් ඉන්ෆෙක්ෂන් එක තියෙන හැටි. ඉකිලි ප්‍රදේශයේ තියෙන හැටිත් අපි ඔයාලට පෙන්නන්නම්. මේ සුදු හැමේ නම් හොඳට බලා ගන්න පුළුවන් මැද කෑල්ල සනීප වෙනවා. මැද කෑල්ල සනීප වෙනවා එන්න සිතියමක් වගේ වටේට යනවා. මේ හරිය නිකන් සැරව පිරිච්ච බිබිලි කසපු පාවරවල් රතු වෙලා වගේ තියෙනවා. මේකට රින් වර්ම් කියන්නේ මේ මුදුවක ආකාරයට ලොකු වෙන හින්දා තමයි. ඔළුවෙත් එන්න පුළුවන්. ඔළුවෙත් ෆංගල් ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. ඒත් ඔබට පේනවා ඇති. ඒත් අයිනෙන් ලොකු වෙලා තියෙන්නේ මැද කෑල්ල සනීප වෙලා වගේ මේ ඊතරෙන් පැනලා තියෙන කෑල්ල. මේවට කියන්නේ රින් වර්ම්. මෙතනත් මේ ඔළුවෙත් රින් වර්ම් ඉන්ෆෙක්ෂන් එකක් තමයි. මේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ මේ කිලියට ඇවිල්ලා තියෙන එකක්. දැන් අම්මගේ ළඟට කනේ ලෙඩේ හැදිලා ආපු ලෙඩාගෙත් ඉකිලිය මේ විදිහටම රෑෂ් එකක් තිබුණා. මේ රෑෂ් එක අසල තමයි යාගේ කනට ආසාදෙන්නේ. වටේන් බිබිලි එනවා මැද්දේ නිකන් සනීප වෙන ගතියක් තමයි මේකේ තියෙන්නේ. මේක වටේට පැතිරෙනව නේද? වටේට පොඩ පැතිරිලා යනවද පුතා? ඔව්. එතකොට ඉකිලි එක 100%ක්ම හොඳ වුණේ කොයි කාලෙද? ඒක මේ සංගතියම ඒක අඩු වුණේ ටිකක්. ඔය කියන්නේ තාම 100% නැගෙන් ගිහිලා නැතුව ඇති. මේක ඇවිල්ලා ටීනියා කියන දිලි රාසාදනය. මේ දිලි රාසාදනය ඉස්සර ඉඳලම තියෙන ලෙඩක් අවුරුදු 50කට නෙමෙයි ඊටත් වැඩිය කල. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකට දිලීර ප්‍රතිරෝධයක් දක්වනවා දැන් අපි දෙන බේත් වලට. එතකොට දැන් ඉට්‍රාකනසෝල් කියලා පෙත්තක් බිව්වද පුතා මතකද? liver එකට එහෙම පොඩක් අපොන වෙන්න පුළුවන් කියලා ඉට්‍රාකනසෝල් කියලා එකක් ගත්තද? නෑ. එතකොට ග්ලිසියෝෆුල්මින් කියලා එකක් ගත්තද? බඩට බොන්න බේත් දුන්නා නේද? ඔව්. හොදන්න ක්‍රීම් එකක් දුන්නද? ඔව්. ඒවා දැන් තාම තියෙනවද? ඔය තියෙනවා. ඔව් දැන් අපි මේක හොදලා ක්‍රීම් ගන්න ඕනේ. බොන්නත් බෙහෙත් දෙන්නම්. එතකොට ඔයා මේ කපු ඇඳුම් අඳින්න ඕනේ. ඇඟේ කපු ඇඳුම් අඳින්න ඕනේ. මේ තුවාරම ඔක වෙනම තියාගන්න ඕනේ. උණු වතුරෙන් තම්බලා අවුවට දාලා අයන් කරලා තමයි අඳින්න ඕනේ. එතකොට ගෙදර තව කාටවත් තියෙනවද එක්කෙනෙකුට හරි? ෂුවර්ද? නෑ එයා තනියෙන් ඉන්නේ වැඩ කරනවා. තනියෙන් ඉන්නේ. එතන බෝඩිමකද ඉන්නේ? බෝඩිමක ඉන්නේ. බෝඩිමේ අයට තිබ්බද? නෑ එහෙම කාට තිබුණේ. මේ තියෙන රවුමට ඉන්ෆෙක්ෂන් එක. රින් වර්ම් කියන ඉන්ෆෙක්ෂන් එක මැද නිකන් සනීපයි වගේ තියෙනවා වටේට වෙන්නේ එජ් එකකින් මේව යනවා මේක දිලීරයක් තියෙන්නේ මේ කන පිටිපස්සෙත් තියෙනවා මේ කන පිටිපස්සේ කසලා මේ මෙහෙම රවුමට යනවා ඒක මෙතනත් තියෙනවා මේව රවුමට රින් වර්ම් ඉන්ෆෙක්ෂන් එක අයිනට වෙන්න ඉසිලා තියෙනවා මැද ටිකක් සනීපයි වගේ මේක ෆංගස් එකක් වටේට යන්නේ මැද සනීප වෙනවා වටේට සිතියමක් වගේ ගමන් කරනවා මේ මෙතනත් හොඳ රවුමක් පේන්න තියෙනවා ඉකිලිය තියෙනවද කකුල පටන් ගන්න තැන ඉකිලිය තියෙනවද ඔය තරක් තියෙනවනේ ඔය ඉකිලියෙත් හැදෙනවා කිහිල්ලේ නෑනේ කියලා මේ ඉකිලිය හැදෙනවා සමහර වෙලාවට බඩ හිම මේ බ්‍රෙස්ට් එක යට ගෑනුවා කියන මෙතන මේ බ්‍රෙස්ට් එක යට එන්න පුළුවන් බඩ එලිනවා නම් බඩ යට එන්න පුළුවන් මේවා ඉතින් අර තෙතමනිය තියෙනමනේ තෙතමනිය වේලෙන්නේ නැතුව තියෙනකොට රින් වර්ම් හැදෙනවා මේක හරි කරදරකාර ලෙඩක් අර මං කිව්ව විදිහට ඇඳුම් සොයා කරන්න එපා ඔක්කොම ටවල් හැමදේම තියන්න අයන් කරලා තමයි අඳින්න ඕනේ වගේ අවුවට වේලලා හොඳට රෙදි අයන් කරන්න ඕනේ ටීනියා ගැන ගොඩක් වීඩියෝ YouTube එකේ තියෙනවා සිංහලෙන් කරපු ඒවා මම තියෙනවා දැක්කා. නමුත් ගොඩක් අය දන්නේ නැහැ මේක කම්පෙට්ටි යටි ඒරියාස් වල කියන උගුර කන්නාසි සම්බන්ධ ඒරියාස් වලත් එන්න පුළුවන් කියලා. මොකද මේක එන්නේ අපි මේ
ඉකිලිය හරි කිහිල්ල හරි මේ බ්‍රෙස්ට් එක යට බඩ යට ඒ වගේ එකට හැමේ ස්ලේයර්ස් එකක් එකට ගැටෙන තැන්වල තෙතමනේ සහ උණුසුම තියෙන නිසා මේ දිලි රාසාදන පැතිරෙන වැඩි දියවැඩියව තියෙන අයට උඟා මහතායට ඒ වගේම මොන ලෙඩ රෝග මර්ධන ශක්තිය අඩු ඒ වගේ අයට මේ ලෙඩේ හැදෙනවා වැඩි. ඉතින් මේ මගේ අගවට ආවේ තරුණ ළමයෙක් එයාගේ කනේ මේ ආසාදනය හොඳටම පේන්න තිබ්බා. මේක වෛද්‍යවරයාට ඇහෙන් බලලා ඩයග්නෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට පළපුරුදු වෛද්‍යවරයෙක් නිසා මම දැක්ක ගමන්ම මේක ටීනියක් කියලා දැනගත්තා. ඊට පස්සේ මම ඇහුවාගේ කිලිවල තියෙනවා කියලා ඕක කියලා කිව්වා. ඒකත් මට පෙන්නුවා. මේ යා දැනගෙන හිටියේ නෑ ඒක දිලි රාසාදනයක් කියලා. ඒක සාමාන්‍යයෙන් බෝ වෙන එකක්. ඒතකොට සමාජයේ මේක පැතිරෙන්නේ ඇඳුම් ෂෙයා කරලා දෙනකොට තුවාය මාරු කරලා මේ පාවිච්චි කරනකොට ඒක ඇඳුම් රාකේ බෝඩින් වල හිම ගොඩාක් දෙනෙක් ඇඳුම් එක කොට එක දානකොට ටොයිලට් සීට් වලින් සමහර වෙලාවට එන්න පුළුවන් මේක. මේ කොමෝඩ් සීට් එකෙන්. එතකොට දැන් මේ කනට ඇවිල්ලා තිබුණේ යා කසනකොට නියපොත්තට. මෙම නියපොත්තට දිලිරේ ඇවිල්ලා ඊට පස්සේ කන කසනකොට කනට ගිහලා දැන් තමන්ගෙම එක ඒරියාවකින් තව ඒරියාවකට පැතිරලා තියෙන්නේ. එතකොට දැන් මේක ඇඟේ හැමතැනම එන්න පුළුවන්. ඉස්කබල එන්න පුළුවන් ටීනියා, නියපොතු වල එන්න පුළුවන්. ඔය කිහිල්ලේ ඉකිලියේ වගේ තැන් වල එන්න පුළුවන්. එතකොට ඕනම වෛද්‍යවරයෙකුට සාමාන්‍ය BBS වෛද්‍යවරුන්ට මේක ඩයග්නෝස් කරගන්න අමාරුවක් නැහැ. ඉතින් එතකොට මේකට ප්‍රතිකාර විදිහට අපි කරන්න ඕනේ ආසාදනයේ මුළු නිපුටා දාන්න ඕනේ. ඉතින් ඒකට අපි හොඳට පිළිසිදුව හැම තියාගෙන වේලිව තියාගන්න ඕනේ. කපු ඇඳුම් විතරක් අඳින්න ඕනේ. ඇඳුම් සෙන්ටිග්‍රේඩ් එකේ 60ට වැඩි උෂ්ණත්වයේ තම්බලා හොඳට අවුවේ වේලලා ඉසිල්ක කරලා තමයි අඳින්න ඕනේ. මොකද Tamanට Tamanගේ ඇඳුමෙම නැවත එන්න පුළුවන් හින්දා තුවාය පවා මම නම් කියන තුවාය පාවිච්චි කරන්න නැතුව සින්දු රෙද්දක් පාවිච්චි කරනකොට තුවා අපිට නිතරම දිනපතා හොදන්න බැරි නිසා එතකොට කපු පරිසම් අඳින්න කියනවා ඩෙනිම් අඳින්න එපා කියනවා කපු අඬවේ අඳින්න කියලා කියනවා. මොකද මේ වයින්ුත් හැමදාම හොදන්න බෑනේ ඩෙනිම් වගේ අපි කවුරුත් දන්නවා නිතර හොදන්නේ නැති බව. එතකොට කොර්නිස් ටිකකුත් වතුරට දාලා හොදන්න කියලා කිව්ව පිරිසිදු වෙන්න. එතන මාතු කරලා ඇන්ටි ෆංගල් ක්‍රීම් ගන්න ඕනේ. හැබැයි ස්ටීරොයිඩ් අඩංගු නැති ඇන්ටි ෆංගල් ක්‍රීම් මේක විශේෂයෙන් කියන්න ඕනේ. මිනිස්සු කවුන්ටර් එකකින් නිකන් ෆාමසියේ මගේ ඇඟ කසනවා බේතක් දෙන්න කියලා ස්ටීරොයිඩ් අඩංගු ක්‍රීම් ගාලා මේ ෆංගල් ඉන්ෆෙක්ෂන් හොඳටම සමාජයේ පැතිරීම වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා දැන් ඇන්ටි ෆංගල් ක්‍රීම් වල ස්ටීරොයිඩ් අඩංගු කරන එක මේ හැම රෝග විශේෂඥ වෛද්‍යවරුන් රටේ තහනම් කරලා තියෙනවා. මේක වැඩි වෙන හින්දා බොන්නත් බෙහෙත් දෙන්න ඕනේ. මොකද දැන් මේ අපේ රෝගීන්ගෙම වැරදි නිසා මේ දිලීරිය දැන් බෙහෙත් වලට අහන්න නැති තත්යකට පත් වෙලා තියෙනවා. ඒ හින්දා ගාලා විතරක් මදි බොන්නත් දෙනවා බෙහෙත් ඉට්‍රාකනසෝල් කියන ටිකක් විස සහිතයි මේ ඇන්ටි ෆංගල් එක. ඒක කාන්තාවන්ට හොන්නේ ටිපංගල් දෙනකොට සුද්ධ බිම හැදිච්ච දවසේ තමයි දෙන්න ඕනේ. මේ බඩපු කාන්තාවක් නම් එතකොට එයාට ෆැමිලි ප්ලෑනින් මෙතඩ් එකක් පාවිච්චි කරන්න කියනවා. මොකද මේක හදිසියෙන් එයා දරුවෙක් පිළිසිඳ ගත්තොත් දරුවාට හොඳ නැති නිසා. ඒක සති දෙකක කාලයකට මේක දෙනවා නම් වෛද්‍යවරයාගේ උපදෙසනෝ කියපු විදිහටම ගන්න ඕනේ. අතරමඟ නවත්තන්න එපා. දැන් හොඳයි කියලා කිසිම හේතුවක් නිසා නවත්තන්න එපා. නැවත වතාවක් වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න. මම මේ කම්පෙක්ට් වගේ මේ ලෙඩගේ තව තැන්වල තියෙනවා දැක නිසා එයාව හැම රෝග වෛද්‍යවරයෙකුට යොමු කරා. මොකද මේක රෙසිස්ටන්ට් වෙලා කරදර වෙන්න පුළුවන් නිසා. එතකොට රෝගියාට දියවැඩියව තිබුණේ නැහැ. වෙන මොකද අසනීපයක් තිබුණෙත් නැහැ. ඉතින් ක්‍රීම් එකකුත් ලියලා දුන්නා. නමුත් ස්ටීරොයිඩ් අඩංගු නැති ක්‍රීම් ගන්න එක ඒතර ඉකොනොමිකල් නැහැ. මොකද ලොකු ඒරියා එකක තියෙන ක්‍රීම් ඉක්මනට ඉවර වෙන නිසා තමයි අපි විශේෂයෙන්ම මතක් කළේ බොන්න වේලු ගන්න කසනවටත් ඉතින් අපි පිළි දුන්නා. ඊපස්සේ ආසාදනේ පැතිලා බැසවලා තියෙනවා නම් ඇන්ටිබයොටික් එකකුත් පොඩක් දෙන්න වෙනවා. අපේ රටේ තියෙන උෂ්ණත්වය පරිසරය මේක පැතිරෙන්න ඉතාම සුදුසුයි. මොකද ප්‍රථමනේ සහිත වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි, රස්නේ වැඩි, දාඩිය දානවා වැඩි. එතකොට මේ ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් හැදෙනවා වැඩි, පැතිරෙනවත් වැඩි. ඉතින් මේක මම මගේ channel එකේ දාන්න කියලා හිතුවේ ඒකයි. මේක කණෙත් එන්න පුළුවන් කියලා දැනගන්න මේ ඔයගොල්ලන්ට දැනගන්නත් ඒ වගේම මෙහෙම එකක් හැදුනොත් පවුලේ අනිත් අයවත් පරිස්සම් කරගන්න ඕනේ නිසා.